ගානක් හදමු සුපිරි විදියට. ඉතින්ලා මේක වීඩියෝ එක පෝස්ට් කරලා බලන්න ඔයගොල්ලෝ try කරලා ගන්න. මෝටර රථයක් නිශ්චලතාවෙන් ගමන් ආරම්භ වී ඒකාකාර ප්‍රවේගයෙන් ඒකාකාර ත්වරණයෙන් ඒකාකාර ත්වරණයෙන් චලනය වෙනවා. ඊට පස්සේ එම ප්‍රවේගය ටික කාලයක් මේන්ටේන් කරලා නැවත F විශාලත්වයෙන් යුතු මන්දනයකින් නිශ්චලතාවයටපත් වෙනවා. උපරිම ප්‍රවේගය V. මේ මන්දනය සහ ත්වරණය යන දෙකම F. අපෙන් අහන්නේ මේ වගේ ප්‍රශ්නයක්. රථයේ මධ්‍යක ප්‍රවේගය 7යි බෙදීමට නම් ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය මුළු කාලයෙන් 3 බෙදීම 4ක් බව පෙන්වනවා. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ කාලය මුළු කාලයෙන් 3 බෙදීම 4ක් බව පෙන්වනවා. මම ප්‍රශ්නෙට ફોකස් කරනවා ඒ විදිහටම වෙන මොකුත් නැහැ. බලන්න. එතකොට අපිට මුළු විස්ථාපනය ගණනය කරන්න පුළුවන්. capital T දැන් simple T බෙදීම 2 වැඩි කිරීම V. මධ්‍යක ප්‍රවේගය ගන්න මුළු කාලයෙන් බෙදන්න ඕනේ. මේක සමාන වෙන්න ඕනේ මධ්‍යක වේගය 7යි බෙදීම 8කට. සුළු කිරීම අවශ්‍ය දේවල් කරන්න. V ට V කපලා දාන්න. 2යි මෙතන 4ක් කරන්න. ඔන්න අපිට ලැබෙනවා capital T simple capital T වලින් වෙනම බෙදුවම එකයි. simple T බෙදීම capital T තමයි අපේ ප්‍රශ්නෙට වෙන්නේ. එතකොට එක 7 බෙදීම 4යි. අපිට ලේසියෙන් 7 බෙදීම 4ෙන් එකක් අඩු කරාම simple T බෙදීම capital T සමානයි 3 බෙදීම 4යි කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර මුළු දුරෙන් කවර භාගයක්ද? ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර මුළු දුරෙන් කවර භාගයක්ද? බලන්න ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ දුර කියන්නේ ඍජුකෝණාශ්‍රය වර්ගඵලය. B වැඩි කිරීම simple T බෙදුම් මුළු දුර ත්‍රිපීසීම වර්ගඵලය. simple T ධන capital T බෙදීම 2 වැඩි කිරීම V. V කැපෙනවා 2 අපි උඩට දාමු. simple T බෙදීම simple T ධන capital T හැම පදයක්ම simple T වලින් බෙදාගෙන යමු. එතකොට 1 2 බෙදීම මෙතන එකක් වෙනවා. 1 ධන simple T බෙදීම capital T. simple T බෙදීම capital T කියන්නේ අපි දන්නවා 4 බෙදීම 3යි. ආදේශ කරන්න 4 බෙදීම 3යි. ආදේශ කළ ගනිමු පොදු හරයකට 3 වරක් එක 3යි 1යි. 3යි 4යි 7යි මේ 3 මෙතෙන්ට එනවා 6යි. සුපිරි නේද?